රේචනය කරන ලද දෘඩ සංගත භාජනයක ජලය සිරිසිසංසක 100ට වඩා අඩු උෂ්ණත්වයකදී නටයි. එකතකොට අපි දන්නවා දැන් තාපාංගය ගත්තට පස්සේ හරි? තාපාංකය ගත්තට පස්සේ මේක යන්නේ පීඩනයත් එක්කනේ. පීඩනයත් එක්ක කියන්නේ තාපාංකය පීඩනය වැඩි නම් තාපාංකයත් වැඩි. හරි? ඒ කියන්නේ අර කන්දක උඩට යන්න යන්න පීඩනය අඩු වෙනවනේ. එතකොට තාපාංකය අඩු වෙනවා. දැන් සිරීපාදය වගේ ගියාට පස්සේ පීඩනය අඩු වෙන නිසා තමයි අර මේ වතුර නටන්නේ සෙල්සියස් අංශක 100ට වඩා අඩු උෂ්ණත්වවලදී. හරි? ඒකනේ අර තේ නිවිල වගේ තියෙන්නේ. හරි? එතකොට දැන් මෙතන මේ කියන්නේ රේචනය කරලා තුළ සංගත බඳය. එතකොට කට්ටිය වරදවා හිතනවා දැන් මේ රේචනය කරාට පස්සේ පීඩනය අඩු වෙනවා කියලා. හරි? එහෙම එකක් වෙන්නේ නැහැ. හරි? එතකොට පීඩනය වෙනසක් වෙන්නේ නැත්තම් මෙතන 100ට වඩා يعني තාපාංගය අඩු වෙන්න විදියක් නැහැනේ. ඒ නිසා ඒක වැරදි. දෙවෙනි එක බාහිර පීඩනය අඩු කළේ ද්‍රව කලාපයේ සිට වාෂ්ප කලාපයට ජලාණු මුදා හැරීම පහසුයි. බාහිර පීඩනය අඩු කරාට පස්සේ ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙම ද්‍රවයක් තියෙනවා. හරි? මේක ද්‍රවයක් තියෙනවා. මේකේ පීඩනය අඩුයි නම් වාෂ්ප කලාපයට ද්‍රව ඒ කියන්නේ මේ වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයට තියෙන පීඩනය අඩු වෙනකොට ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට ජලාණු මුදාහරින්න පහසුයි. ඒක හරිනේ. ඒක හරි. ඒ නිසා තමයි මොකක්ද වෙන්නේ? මෙතන පීඩනය අඩු වෙනකොට හරි මෙතන මේ ජලය නටන්නේ. හොඳට මතක තියාගන්න ජලය නටන්නේ මොන වෙලාවෙද? බාහිර වායුගෝලීය පීඩනය ද්‍රවයේ පීඩනයට සමාන වෙන අවස්ථාවේ තමයි නටන්නේ. හරි? එතකොට උත්තරය එන්නේ ඔකට 4.